බටහිර ඉන්දියානු කොදව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම එක්දින තරගයේදී සිදු වූ වරදක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඬුවමක් පනවා තිබෙනවා. කුසල් මෙන්ඩිස් යලි නායකත්වයට පත්වීමෙන් ක්‍රීඩා කළ ප්‍රථම තරගයේම මෙලෙස සිදුවීම තරමක් විමතියට කරුණක්. ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් හයිලයිට් අප සමග එක්වන්න. කොදව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ප්‍රථම එක්දින තරගය වසර 13කට පසුව කොදව් බිමේදී කොදව්වන්ට එරෙහිව එක්දින තරගයක් ජය ලැබූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වුණා. නව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් තමා කණ්ඩායම භාරගත් පළමු තරගයේදීම පන්දුවාර වේගය නිසියාකාරව කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වුණා. ඒ අනුව නියමිත වේලාවට පන්දුවාරයේ යවා නිම නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පනවා තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම දඩය පනවා ඇති බවටයි තොරතුරු ආරංචි මාර්ගවලින් සඳහන් වන්නේ. මෙම සිදුවීම කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයට බලපායිවිද යන්න සැවමුගේම විමතියට කරුණක්.